ඕලාරික ගතියට දැනිච්ච දෙයක් දිගටම ඕලාරික විදියට තියෙන්නේ නැහැ. ඒක හිතේ සෙල්ලනවා. දැන් අපිට මේ නිතරම අපි මේ හවු වෙලා තියෙන මේ ගොරෝසු දේවල් වල. يعني සංඥා ගොරෝසුයි අපිට. දැන් උදාහරණයකට මේ සියල්ල මේ තියෙනවනේ මේ පේනවනේ. එතකොට ඔබ මගේ දිහා බලද්දී මාව විතරයි පේන්නේ. අනිත් ඒවා පේන්නේ නැහැ. එතකොට මෙතන මේ ඔබේ ඉදිරියේ ඉන්න හාමුදුරුවන්ව ගොරෝසු ස්වභාවයකින් තමයි හවු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අවධානය යොමු වෙලා තියෙන තැන තදයි. අත මිට මොලව ගන්නකො. පුළුවන් තරම් මිට මොලවගෙන ඉන්නකො දැන්. දැන් ඔබට පේනවාද මේ පොඩ එක නිකන් බුරුල් වෙනවා වගේ නිකන්. මුලින් ගත්ත ගැම්ම නැති වෙගෙන යනවා. ඒ කියන්නේ ඔබ ඒ දුන්න ගැම්ම තාම තියෙනවනේ මෙතන. ඒ වේට් එක තාම තියෙනවනේ. ඒ වුණාට මුලින්ම දැනිච්ච එක පොඩ නිකන් නොදැනිලා යනවා. එතකොට අපිට කිසිම දෙයක් තද ගතියට හමු වෙන්නේ නැහැ. අපිට මේ තද ගතියට මේ අරමුණු හවු වෙන්නේ අරමුණෙන් අරමුණට පානින්න ඉන්න. අල්ලන් ඉන්න එක දැන් මෙහෙම පොළව අල්ලන් ඉඳලා ඉවරලා මෙහෙම අතිස්සුවට පස්සේ නොදැනෙනවනේ. දැන් මේ නොදැනීම තුල ඉන්නකො. ආයි බලන්න පොළව අල්ලන්න. දැන් උඩට උස්සන්න. අස මුලින්ම නොදැනීම දැනුණා. දැන් බලන් ඉන්නකො. දැන් නොදැනීම කියලා එකකුත් නැහැනේ. මේ පොළව අල්ලලා නිකන් දැන් මෙහෙම අල්ලන් ඉඳලා මෙහෙම අතහැරියට පස්සේ දැනීම නොදැනිලා යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ආයි පොළව අල්ලලා ආයි උඩට උස්සලා බලනවා. ආයි නොදැනිලා යනවා. භාවනා යෝගාවචරය try කරනවා කොහොම හරි මෙතන ඉඳන් මෙතනට ගත්ත දැනීම දිගටම තියාගෙන ඉන්න. ඒක කරන්න බෑ. සමහරුන්ට මෙතන දැනෙනවා කියන්නේ. උඩු තුනයි හුස්මයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? උඩු තුනට කිසිසේත්ම සම්බන්ධ නැහැ හුස්ම. අපිට කතා කරන්න පුළුවන් වෙන නිමිති. නිමිති ලෝකයේ පිළිබඳව තමයි කතා කරන්න පුළුවන්. නිමිති ලෝකයෙන් එහා පැත්තට තියෙන දේවල් කතා කරන්න බෑ. මොකද ඒවෙයි නිමිති නැති හින්දා. බොරුවක් කියලා ඔබට යමක් හම්බ වෙනවා නම් ඒක ඇත්තක්ද? ඒකත් බොරුවක්නේ. දැන් හිත එක ඒවා පෙන්නනවා. හිත ගෑස් මේ කය ගැස්සෙනවා පෙන්නනවා, උඩ යනවා පෙන්නනවා. මේ ඇස් පහගෙන ඉන්නකොට එලි පෙන්නනවා. එතකොට දැන් කමටහන අතික්‍රමණය කරගෙන ඉස්සරහට ගිහින්. දැන් පෙන්නනේ උවද බලනවා. ඔබට කිව්වේ හිත කයට යොමු වෙලා තියෙන බව දැනුවත් වෙන්න කියලා. ඔබ කරන්නේ ඒක නෙමෙයි. කයට වෙන්න උනාද කියලා බලන් ඉන්න එකයි ඔබ කරන්නේ. ඊන ඇතුළේ සක්මන් කළා නෑනේ. ඊන ඇතුළේ සක්මන් කරනවා සක්මන් භාවනාව කළා නෑනේ. ඊන ඇතුළේ සක්මන් භාවනාව කළොත් එහෙම ඒ වෙලාවෙම දැනගන්නවා ඉන්නේ හීනෙක කියලා. දැන් ඔය කට්ටිය ගාව ඇතුළේ ෆෝන් එකක් හරි කොළ කෑල්ලක් හරි වතුර බෝතලයක් හරි ඒක පොඩ්ඩක් අතට ගන්නකො දැන්. දැන් ඔය ගත්තේ පුරුද්දට. දැන් තියන්නකො. විවින් තියන්න. දැන් සිහියෙන් ගන්න. දැන් වෙනස තේරෙනවා. ඔන්න ඕක හීනය ඇතුලේ ගලොත් මේ ඉන්නේ හීනයක කියලා හවු වෙනවා. ඒකයි කියන්නේ මේක හැමතිස්සෙම සිහිය කියන එක පුරුද්දක් කරගන්න කියලා. එලකලාගෙන් නිින්ද යනවා. හැබැයි නිින්ද ගියාට මාර වැඩේ කියන්නේ මම ගොරවනවා මට ඇහෙනවා. ඉතින් ඒකත් ඇහිගෙන ඉන්නකොට එහා පැත්තේ ඉන්න හාමුදුරුවෝ තට්ටුවක් දානවා. මේ නැගිටපන්. ඊට පස්සේ මම නැගිටලා කියනවා මං ගොරවනවා මට ඇහුණා. අනේ ඵලයන්. ඒ කිව්වට විශ්වාස කරලා ලොකු හාමුදුරන්ට කිව්වා මම ගොරවනවා මට ඇහුණා. මම මේක අහහා ඉන්නකොට එහා පැත්තේ ඉන්න හාමුදුරුවෝ තට්ටුවක් දාලා නැගිට්ටුවා. ඊට පස්සේ මගෙන් කිව්වා මේ කේන්ති ගියාද කියලා. මං කිව්වා නෑ මට මේ මං එයාට කිව්වා මම නිදාගෙන නෙමෙයි හිටියේ. මට ගොරවනවා මට ඇහුණායි කියලා. එයා පිළිගත්තේ නෑ කියලා. ඊට පස්සේ කමටහන සුද්ධ කළා. ඇයි එයාට ඒක පිළිගන්නවන්න හදන්නේ? මම පොර ඔයාට වඩා හොඳ තැනක මම මේ ඉන්නේ. ඔයා මේ හිතන් හිටියට මේ මට ගොරවනවා දැන් මට ඇහෙනවා ඔයාට ඇහෙන්නේ නැහැනේ ඌ වගේ එකකින්. මෙහෙ ඔතන හොඳ පොයින්ට් එකක්. ඒ කියන්නේ බෙල්ල මෙහෙම පහත් වෙනකොටම අපි දන්නවා අපිට සිහිය තියෙනවා. අපි එක්කෝ ඒකට ඉඩ දෙනවා. ඒකට ඉඩ දෙන්නේ තීන මිද්ද ස්වභාවයට හවු වෙනවා. නැත්තම් සමාධියට හවු වෙනවා. මොකක් හරි හසු වීමකට තමයි අපි ඒකට ඉඩ දෙන්නේ. නැත්තම් ආර පරිවර්තනය තුළ ඉඳනකොටත් ඒකට ඉඩ දෙනවා. දැන් අපි කලේ එහෙමනේ. ආර පරිවර්තනය තුළ මොකද්ද වෙන්නේ කියලා බලන්න ඒක කරලා තියෙනවා. ඊට පස්සේ මෙහෙම බෙල්ල මෙහෙම පහත් වෙනකොට ආයි කෙලින් කරගන්න පුළුවන් ඕන. එතකොට සමාධිය කැඩෙනවා. දැන් සමාධියක් නෙමෙයි යන්නේ ගම තේරෙනවනේ සමාධියක් ඇතුළට යනවායි කියලා. මෙහෙම කොන්ද ආයි කෙලින් කරපුව ගමන් නිකන් ආයි පියවි ලෝකයට ආවා වගේ. අර මේ හිනාස කමටහන් ලිව්වේ නොදැනීගෙන ගිහිල්ල ආයි දැනීම හොයාගෙන ගියා වගේ. සමාධියට හවු වෙලා තියෙන බව දැනගන්න. එතකොට හසු වෙන්නේ නැහැ.
මේ ලේන ටුන්ටුන් ගෑවේ මට සක්මන් කරන්න එපා කරවන්නද? එතකොට දෝෂය තියෙන්නේ කොහෙද? ලේනගේද? මොකද මේ ඌරව ටයිල් පොළවේ තියන්න බෑනේ. ඕගොල්ලෝ හදන්නෙම ඌර එක්ක ගෙනලා ටයිල් පොළවේ තියන්න. ඌ ආයි යනවා මඩ කොටට. ආයි ගෙනලා ටයිල් පොළවේ තියන්න හදනවනේ. ආයි යනවා මඩ කොටට. දැන් ඕක මොකද වෙන්නේ? ඌරව ටයිල් පොළවේ ඌට යන්න බැරි වෙන්න දොරවල් එක ලොක් කරලා මෙහෙම තියනවා. ඌරට මොකද වෙන්නේ? ඌට අසනීප හැදිලා ડિප්‍රෙෂන් හැදිලා දැන් මොකද කරන්න තියෙන්නේ? ඌරව ටයිල් පොළවේ තියන්න නැතුව ඌරට මඩ නාන්න දීලා ඒ මඩ දාන ඌර දිහා බලන් ඉන්නයි තියෙන්නේ. ඕන දාන ඕන බෝලයකට ගහන්න පුළුවන් වෙන්න බෑ. ඒකට දක්ෂකම කියන්නේ. එතකොට අපේ ඒ දක්ෂකම අපි වර්ධනය කරගන්න ඕන. හැමදාම මේ මෙහෙම දාන්න මුලින් කමක් නැහැ. බැට් එක පොඩ්ඩක් පුරුදු වෙනකම්. ඔව්. බැට් එක පොඩ්ඩක් දැන් බැට් එක පුරුදු වුණාට පස්සේ ඕන විදියකට දාපන් මං ගහන. අන්න ඒක තමයි මේ දක්ෂ බැට්මන් කෙනෙක්ගේ වැඩි. පස් කාගෙන ඇවිදින්නේ. ඔය කේන්ති ගිහලා ඉන්නලාට සක්මන් කරන්න ඕන. ඔක ටික වෙලාවක් කොහොම කරගෙන යද්දී කේන්තිය නැති වෙගෙන යද්දී ශරීරයේ සක්මනත් මම හිමින් වෙනවා. හිතේ වේගය ඒ කියන්නේ වෙනස් කරන්න දඟලන්න එපා කිසිම තැනකදී. ඔබට එන හැඟීම වෙනස් කරන්න හදන්න එපා. ඒකට සතිමත් වෙන්න. ඒක තමයි කරන්නේ. සාදු සාදු. හොඳයි අද භාවනා වැඩසටහනේ දෙවෙනි දවසේ. එතකොට අද මේ අවස්වරුවේ අපි ලෑස්ති වෙන්නේ සෝදානම් වන්නේ කමඨහන් සුද්ධ කිරීමක් කරන්න. කමඨහන් කීපයක් ලැබිලා තියෙනවා. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. වෙනදාමෙන් සුපුරුදු ලෙස සක්මන් මළුවේ තුනුරුවනට වැඳ සක්මන් කිරීමට පටන් ගත්තෙමි. පළමුව සක්මන් කිරීමේදී පාදයේ යටිපතුලට දැනෙන දැනීම ගැන අවධානයෙන් සක්මන් කෙරුවෙමි. ටික වෙලාවක් ඒ දැනීම ඉතා සියුම්ව දැනෙන්නට විය. තව තවත් ඒ සඳහා සිහියෙන් සිටීමේදී පතුලට දැනුණ දැනීම නොදැනී ගියේය. සිහිය කොයිතරම් යෙදුවත් දැනීමක් නොදුනි. අලුත් අත්දැකීමක් සක්මනේ ලැබුවෙමි. මේ අවස්ථාව පැහැදිලි කර දෙන මේ ඉතා කාරුණික ඔබ වහන්සේගෙන් ඉල්ලනවා. දැන් මේ නොදැනීගෙන යන තැනකට ඇවිල්ලා තියෙනවා. මුලින්ම දැනීමක් දැනීගෙන ගිහිල්ලා තුරුණුවන්ට වැඳ සක්මන් කිරීමට පටන් අරගෙන සක්මන් කිරීමේදී පාදයේ අඩිපතුලට දැනෙන දැනීම ගැන අවධානයෙන් සක්මන් කෙරෙව්වා. ටික වෙලාවක ඒ දැනීම ඉතා සියුම්ව දැනෙන්නට විය. තව තවත් ඒ සඳහා සිහියෙන් සිටීමේදී පතුලට දැනුණ දැනීම නොදැනී ගියේ. සිහිය කොයිතරම් යෙදුවත් දැනීමක් නොදැනුනි. අලුත් දැනීමක් සක්මණින් ලැබුණි. අලුත් අත්දැකීමක් සක්මණින් ලැබුණි. මේ අවස්ථාව පැහැදිලි. ඔව් දැන් එතනදී බලන්න ඕනේ දැන් කමටහනේ පොඩි ඩීටේල්ස් මදි ගතියක් තියෙනවා. මේ ඒ වෙලාවේ සිත තිබ්බේ කුමක් අරමුණු කරගෙනද කියන එක. දැන් මෙතන මේ තියෙන්නේ සිහිය කොයිතරම් යෙදුවත් දැනීමක් නොදැනෙන. ඒ කියන්නේ එතන ඉඳන් ඒ දැනීම නොදැනීමට ගියාට පස්සේ නොදැනීමට අවදි වෙන්නේ නැතුව නැවත දැනීමකට ගිහිල්ලාද නැත්නම් දැනීම නැවත හොයන්න ගිහිල්ලාද කියන කාරණාව පොඩ්ඩක් මේ ඒ කමටහන ලියපු කෙනා ඉන්නවනම් මොකක්ද උනේ?
ඔව් එතකොට ඒ වෙලාවේ නොදැනීම කියන තැනට හිත පිහිටුවද නැත්නම් ඒ නොදැනුණ ගමන් නැවත දැනීමක් හෙව්වද? එතකොට මෙතන මේ අදහස් කරන්නේ මොකක්ද කියන එක දැනගන්න ඕනේ. ඒ කියන්නේ ආයි දැනීම හෙව්වද? ආයි ඒ කියන්නේ නොදැනෙන තැනදී ආයි දැනීම හෙව්වා. ඒ කියන්නේ මට දැනෙන්නේ නැත්තේ ඇයි කියලා බැලුවද කියලා අහන්නේ. එහෙම බැලුවද? ඔව් එතකොට දැනුනේත් නැද්ද? ඔව් දැන් ඔතන මේ ඕන නැති වැඩක් කරලා තියෙනවා. මේ අර දැන් මෙහෙමයි ඕක සිද්ධ වෙන්නේ. දැන් අපි සක්මන් භාවනාව කරගෙන යද්දී මුලින්ම පාදවල ස්පර්ශය දැනෙන දැනීමටනේ අපි අවධානය යොමු කරන්නේ. පොළොවට දැනෙන දැනීම. පොළොවට ඔබේ යටිපතුල දැනෙන දැනීමට තමයි අවධානය යොමු කරගෙන ඉන්නේ. ඊට පස්සේ ඒකත් එක්ක ඒ මුලින්ම ගොරෝසුවට දැනෙන්නේ. ගොරෝසුවට දැනෙද්දී ඕක ටික වෙලාවක් කරගෙන යද්දී මේ හිතේ පොඩි සෙල්ලමක් තියෙනවා ඕනම වෙලාවක ඕලාරික ගතියට දැනුණ දෙයක්. ඕලාරික කියලා කියන්නේ ගොරෝසු ගතිය. ඒ ඕලාරික ගතියට දැනිච්ච දෙයක් දිගටම ඕලාරික විදියට තියෙන්නේ නැහැ. ඒක හිතේ සෙල්ලමක්. දැන් අපිට මේ නිතරම අපි මේ හවු වෙලා තියෙන මේ ගොරෝසු දේවල් වලට. يعني සංඥා ගොරෝසුයි අපිට. මේ කියන්නේ ඒක ඒ ගොරෝසු ගතිය කියන එක මේ ශරීරයේ දැනීමක් කියන තැනින්ම ගන්නත් එපා. ඒ කියන්නේ ගොරෝසු කියලා කියන්නේ නිකන් වටිනාකම වැඩි. يعني ඒ පැත්තට යොමු වෙලා වැඩි හිත. කියන්නේ දැන් උදාහරණයකට දැන් වැඩිපුර ඒ දිහා බැලෙනවා. දැන් උදාහරණයකට මේ සියල්ල මේ තියෙනවනේ මේ පේනවනේ. එතකොට ඔබ මගේ දිහා බලද්දී මාව විතරයි පේන්නේ. අනිත් ඒවා පේන්නේ නැහැ. එතකොට මෙතන මේ ඔබේ ඉදිරියේ ඉන්න හාමුදුරුවන්ව ගොරෝසු ස්වභාවයකින් තමයි හවු වෙලා තියෙන්නේ. ශරීර දැනීමක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඒ කියන්නේ අවධානය යොමු වෙලා තියෙන තැන තදයි. ඕකට තමයි හවු වෙලා. ඒ කියන්නේ වටිනාකම දීලා අවධානයක් දීලා තියෙන තැන තද ගතියක් තියෙනවා නිකන්. නිකන් මේ තදට හවු වෙච්ච ගතිය. එතකොට ඔක අපිට සාමාන්‍යයෙන් අපි ආරම්භයේදී ඔක ඔය භාවනා කරගෙන යද්දී අපිට මුලින්ම දැනෙන්නේ ඔන්න ඔය ආකාරයෙන් තමයි. හැබැයි පස්සේ ඕක කරගෙන යද්දී අර එක තැනක ඒකාකාරී විදියට හිත තියන්න බෑ කොයි වෙලේවත්. මේක මේ එක්කෝ අපි නිතරම කතා කරන්නේ එක්කෝ මේකේ අඩුවීමක් අපි දකිනවා නැත්නම් මේකේ වැඩිවීමක් දකිනවා. ඕනම දෙයක වේදනාවක් වුණත් ස්පර්ශයක් වුණත් ඇඟට වදින හුලඟක් වුණත් කනට ඇහෙන ශබ්දයක් වුණත් නහයට දැනෙන ගඳ සුවඳක් වුණත් එක්කෝ අඩුවීමක් තියෙන්නේ නැත්නම් වැඩිවීමක් තියෙන්නේ. එතකොට දැන් ගොරෝසුවට අල්ලගත්තට ඒක දිහා බලන් ඉන්න මේක එන්න පොඩ්ඩ සියුම් වෙනවා. පොඩ්ඩ සියුම් වෙනවා. මේ සියුම් වෙලා මොකද එක අරමුණක් තුල තිබ්බහම හිතට එක විදියකට මේ ඒක තුල ඉන්න බෑ. හිත කොහොමද වෙනස් වෙනවනේ. වෙනස් වෙන ස්වභාවයක් තුල තියෙන්නේ. ඒකනේ අනාත්ම
මේ අනිත්‍යයි කියලා කියන්නේ අනිච්චයි කියලා කියන්නේ අනිච්චයි කියන්නේ ලොකු කතාවක්. සරල තැනින් අපි ගත්තා කළොත් එහෙම වෙනස් වෙන ස්වභාවයක් තුල තියෙනවා කියන අර්ථයෙන්. අනිච්චයි කියන්නේ ලොකු කතාවක් තියෙනවා. අනිච්චයි කියන එක. මේ අපි නිකන් එහෙම සරලව ගමු. වෙනස් වීමෙන් විතරම තියෙන වෙනස් වෙන්නේ. මොහොතක් පාසා වෙනස් වෙන්නේ. එතකොට දැන් උදාහරණයකට අපි ගත්තොත් දැන් අපි ඒ උදාහරණෙත් කලින් අරන් තිනවා මේ තද කරගන්න අත මෙහෙම. අත මිට මොලව ගන්නකො. පුළුවන් තරම් මිට මොලවගෙන ඉන්නකො දැන්. දැන් මිට මොලවගෙන ඉන්නේ. දැන් උඩ පේනවාද මේ පොඩ එක නිකන් බුරුල් වෙනවා වගේ නිකන්. මුලින් ගත්ත ගැම්ම නැති වෙගෙන යනවා. ඈ ඒ කියන්නේ ඔබ ඒ දුන්න ගැම්ම තාම තියෙනවනේ මෙතන. ඒ වේට් එක තාම තියෙනවනේ. ඒ වුණාට මුලින්ම දැනිච්ච එක පොඩ නිකන් නොදැනිලා යනවා. එතකොට අපිට කිසිම දෙයක් තද ගතියට හමු වෙන්නේ නැහැ. අපිට මේ තද ගතියට මේ අරමුණු හවු වෙන්නේ අරමුණට පණින ඉඳලා. අපි තද අරමුණු පස්සේ ඕක තමයි හිතෙන්නේ. ඒ කියන්නේ ඕලාරික ස්වභාවය කියලා කියන්නේ ඒක තමයි. මේ ඕලාරික ස්වභාවයට තමයි හමු වෙන්නේ. මේ තද ගතිය හොයන ගතියක් තියෙනවා. මේ සද්දේ තදට හවු වෙනවා. දැන් මේ දැනීම හවු වෙනවා වගේ සද්දේ තදට හවු වෙනවා. ඊට පස්සේ රූපයක් තදට හවු වෙනවා. ශරීරේ දැනීමක් තදට හවු වෙනවා. රසයක් තදට හවු වෙනවා. සිතුවිල්ලක් තදට හවු වෙනවා. මේ වගේ මේ පැන යනවා මේ තද ගති තියෙන තැන්වල. ඒ වුණාට එක දිගට එක අරමුණක් තුල යද්දී අර මේක තද කරගෙන ඉන්නේ හිමීට බුරුල් වෙනවා වගේ. කොච්චර තද කරගෙන හිටියත් ඒක බුරුල් වෙනවා වගේ එක අරමුණක් තුල ඉඳද්දී එන්න අරමුණ ගෙවම් වෙනවා. ඒකට තියෙන වටිනාකම නැති වෙනවා. සහ ඒකේ තියෙන අර මායාකාර ගතිය පේන්න ගන්න. ඒක මම තව ටිකක් පැහැදිලි කරන්නම් මෙහෙම. දැන් ඔබට දැන් ඔය මහ පොළොව අල්ලන්නකො. දැන් අල්ලනකොට දැනෙනවනේ දැනීම. පොළොව දැනෙනවනේ. දැන් ඔක දැන් අල්ලගෙන ඉන්නකො ටික වෙලා දැන් ඒකත් ඒ වගේනේ. ඒකත් එන්න අර කලින් අල්ලුවා වගේ එකක් එන්නේ නැහැනේ. ඒක දැන් තේරෙනවද හිත මේ එක පාටම ඩොග් ගාලා අල්ලගත්තට ඒක ඇතුලේ ජීවත් වෙන්න ඒක නිකන් නෝමල් වෙලා යනවා. දැන් ඔබට මේ මහ පොළොව අල්ලද්දී මේ මහ පොළොව ඩොග් ගාලා හවු වෙන්නේ ඇයි එක පාටම? මේ මෙහෙම අල්ලද්දී එක පාටම ඩොග් ගාලා හවු වෙන්නේ ඇයි? දැනෙන්නේ එක පාටම ඇයි? මුලින් දැන් ශරීරෙනේ. ශරීරේ කලින් තිබ්බේ කොහමද? අත කොහෙද තිබ්බේ කලින්? නොදැනී. දැන් මෙතනට තිබ්බහම ඔන්න දැනෙන්න ගන්නවා. දැනෙනවා කියලා කියන්නේ නොදැනීමේ සාපේක්ෂකයක් නේ. දැන් ඔය අල්ලන් ඉන්න එක දැන් මෙහෙම පොළොව අල්ලන් ඉඳලා ඉවර වෙලා මෙහෙම අත ඉස්සුවාට පස්සේ
නොදැනෙනවනේ. ඔන්න බලන්න මේ. ඔන්න බලන්න ආයේ පොළව අල්ලන්නකො. පොළව අල්ලගෙන ඉන්න. පොළව අල්ලගෙන ඉඳලා අත මෙහෙම උඩට උස්සන්න. මොකද වෙන්නේ? නොදැනෙනවනේ. දැන් මේ නොදැනීම තුල ඉන්නකො. ආයි බලන්න පොළව අල්ලන්න. දැන් උඩට උස්සන්න. මුලින්ම නොදැනීම දැනුණා. දැන් බලන් ඉන්නකො. දැන් නොදැනීම කියලා එකකුත් නැහැනේ. එතකොට ඔය නොදැනීම දැනුනේ කලින් දැනුනේ හින්දානේ. දැනුණ තැනකින් ගන්න උඩට ඉස්සුවට පස්සේ තමයි නොදැනීම දැනෙන්නේ. එතකොට නොදැනීම කියන එක දිගට තියන්නේ නැහැ. ඒ දැනුණ එකේ මතකෙ එන්න කිව්වම් වෙනවා. දැනුණ එකේ මතකෙ එන්න කිව්වම් වෙනවා. දැන් අපි ඊයේ සාකච්ඡා කළා සින්දුවක් අහස පොළොව වටපිටාව හරි මිනිස් තැන. ඒ සින්දුව සහ ගුමුගුම වදුලේ සින්දු දෙක කතා කළා. ඒක අපි කතා කළා එක තැනකදී මේ එළියේ ඉන්න මිනිස්සෙක්ව හිර කඳවුරකට දානවා. ඒ එළියේ ඉන්න මිනිස්සයා හිර කඳවුරකට දැම්මහම එයාට පළවෙනි දවසේ හිරවීම දැනෙනවා. දෙවෙනි දවසේ හිරවීම දැනෙනවා. අවුරුද්දක් දෙකක් යද්දී පොඩ ඒ හිරභාවය එන්න එයා ඒකට පුරුදු වෙනවා. අවුරුදු 10ක් 20ක් වගේ යද්දී එයාට හිර වෙලා ඉන්නවා කියන එක අමතක වෙනවා. ඇයි හිර වෙලා ඉන්නවා කියන එක අමතක වෙන්නේ? එයාට එළියේ හිටපු මතකය එයාගෙන් ඈත් වෙනවා. නිදහසේ හිටියා කියන මතකය එයාගෙන් ඈත් වෙනවා. ඊට පස්සේ එයාගේ නිදහස ඒ හිර කඳුර වෙනවා. එතකොට ඒ වගේ වැඩක් තමයි මේ වෙන්නේ. එතකොට හැමතිස්සෙම අපිට මේ වර්තමානයේ කියලා පේන්නෙම වර්තමානයේ කියලා දැනෙන්නෙම බලන්න හොඳට තවම ඔබේ කමටහන වාර්තාවල මේ ලියෙන්නෙම සිව්ම බලන්න වර්තමානයේ කියලා ඔබට දැනෙන අතීත මතකයකට සාපේක්ෂකයක් ඔය ලියන්නේ. අතීත මතකයකට සාපේක්ෂකයක්. ඒ අතීත මතකයේ සාපේක්ෂකයකට තමයි දැනෙනවා කියලා වෙන්නේ. එක්ක නොදැනෙනවා කියලා වෙන්නේ. දැන් ඔතන මේ නොදැනීම තියෙනවනේ. දැන් රූප තලයෙන් අරූප තලයට යනවා. ඒතර රූප කියන එක එහා පැත්තනේ අරූපය කියලා කියන්නේ. මේ දැනෙන දැනීම නොදැනී යනවා. නොදැනී ගියත් ඒ නොදැනී ගිය තැනට හිත පැවිදිලා තියෙනවා. දැනෙන දැනීම නොදැනී යනවා. ඒ නොදැනී යන අවකාශයට හිත පවතිනවා. නොදැනී යන එක ඇතුළේ නොදැනුණ එක ඇතුළේ අවධියක් තියෙනවා. ඒ අවධියක් නිමිත්තක් ආධාර කරගෙන තියෙනවා. කියන එක පැහැදිලිද දන්නේ? ඒ කියන්නේ දැන් මේ ශරීරය දැන් ඔය පොළව අල්ලන එක පොළව අල්ලන් ඉන්නවා. ඊට පස්සේ උඩට ඉස්සුවාට පස්සේ ඔන්න නොදැනෙනවා කියනවනේ. නොදැනුණාට පස්සේ ඔන්න දැන් නොදැනෙමින් යනවා. නොදැනෙමින් ඒක නොදැනෙමින් යනවා. මේ නොදැනෙමින් යන්නේ දැනෙමින් තිබ්බ දෙන්නේ. එතකොට දැනෙමින් තිබ්බ දැනීම තමයි තාම යන්නේ. තාම සිහිය ඒක අල්ලගෙන ඉන්නේ. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා දැන් ඉස්සරහට වෙන්නේ ඔහොම ගිහිල්ලා බ්ලැන්ක් එක කියලා එකක් කවු වෙනවා. එතකොට දැනීම නොදැනීම නෙමෙයි බ්ලැන්ක් ස්වභාවයක්. බ්ලැන්ක් හිස් ස්වභාවයක් කවු වෙනවා.
ඊට පස්සේ මේ හිස්භාවය තුල හිත හවු වෙලා ඉන්නවා. හිත ඒ හිස්භාවය ආධාර කරගෙන ඒ හිස්භාවය නිමිත්ත කරගෙන ඒ හිස්භාවය නිමිත්ත කරගෙන ඉන්නවා. දැන් එතනට තමයි ඔය ප්‍රඥාව හරහා සතිය වැඩි යුතු තැන. දැන් ඔබට කොච්චරවත් පිහිටන්න උත්සාහ කළත් ඔබට තේරෙනවා දැන් මේ කමඨහනේ තියෙන ඒකනේ පිහිටන්න උත්සාහ කළා දැනීමට පිහිටන්න උත්සාහ කළා දැනීම තුල පිහිටන්න බෑ ඒක ගෙවම් වෙන. එතකොට ගෙවම් වෙද්දී ආය උත්සාහ කරනවා පිහිටන්න. ආය උත්සාහ කරද්දී පිහිටද්දී ආයෙත් අර මේ පොළව අල්ලලා නිකන් දැන් මෙහෙම අල්ලන් ඉඳලා මෙහෙම අතහැරියට පස්සේ දැනීම නොදැනිලා යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ආයෙ පොළව අල්ලලිවල ආයෙ උඩට උස්සලා බලනවා. ආයෙ නොදැනිලා යනවා. භාවනා යෝගාවචරය try කරනවා කොහොම හරි මෙතන ඉඳන් මෙතනට ගත්ත දැනීම දිගටම තියාගෙන ඉන්න. ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ. එතකොට දැන් භාවනා යෝගාවචරය ස්මාර්ට් වෙන්න ඕනේ, දක්ෂ වෙන්න ඕනේ. කිසිම දෙයක් නොකර ඉන්න. කිසිම දෙයක් නොකර ඒ වෙන දෙයට වෙන්න දීලා බලාගෙන ඉන්න. ඒක ඇතුළේ ආයි කුරුටු ගන්න, තිත් හොයන්න, මේ තැන් ලකුණු කරන්න ඒව කරන්න යන්න එපා. ඒක දැන් ඔබට මූලික කමටහන දුන්නේ ඔය තැනට එන්න. ඒ තැනට ආවට පස්සේ ආයෙත් මූලික කමටහන හොයන්න ඕනේ නැහැ. ඒ හිස් භාවයට නෙන්නේ. ඒ හිස් භාවයට අවදි වෙන්න. ඔන්න ඔය හිස් භාවයට අවදි වීම කියලා කියන්නේ ඔබේ සිහිය ඊළඟ ස්ටෙප් එක ඊළඟ දොරටුව විවුර්ත වෙනවා. නැත්නම් හැමදාම මේ රූපතලයේ තමයි දගල ඉන්න හදන්නේ. දැන් අරූපතලයේ කොහොමද වැඩ කරන්නේ කියලා සිහිය තියෙන්න ඕනේ. දැන් අරූපතලයේ තියෙන ඒ ස්වභාවයන් හඳුනා ගන්න ඕනේ. ඔව් ඒක තමයි මේ කියන්නේ. පිහිටන්න උත්සාහ කරනවා එනකොට පිහිටන්න බෑ. හැබැයි පිහිටන්න බෑ කිය ඒකට උත්සාහ කිරීම දුෂ්ටියක්. එතකොට ඔය නොදැනීගෙන යන ස්වභාවය තියෙනවානේ. ඔය නොදැනීගෙන යන ස්වභාවය ඇතුලේ ඒ නොදැනුණ තැනක් තියෙනවා ඊට පස්සේ. ඒකනේ අපි හිස්භාවය කියලා කියන්නේ. නොදැනුණ තැන ආධාර කරගෙන පිහිටන්නේ. යම් කිසි තැනක පිහිටීමක් උත්සාහ කරන පිහිටන්නේ. හැමතිස්සෙම මොකක් හරිම එකක පිහිටන්න උත්සාහ කරනවා. හිත ගිහිල්ලා එල්ලෙන්න ගලක්. ඒ කියන්නේ මේ මමයා නිර්මාණය වෙන්නෙම පිහිටීමක් එක්ක. අපි ඔක පහුගිය දවස් කිහිපෙම කතා කළා. රිට්‍රීට් එකේ ආරම්භකොට සෙන්සුරාදා දිනයන් වල සෑහෙන්න කතා කළා මේ පිහිටීමේ දෝෂය කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියන්නේ. අපි උදාහරණ ගත්තා කනට ඇහෙන ශබ්ද අරගෙන ඇහෙන ශබ්ද දිහා අවධානයෙන් ඉන්න කියන එක. අපි පොඩි ඔන්න ඒ එක්සර්සයිස් එක කරමු. පොඩි වෙලාවක් අරගෙන ඒක කරමු. දැන් බලන්න ඔබට කනට ඇහෙන ශබ්ද මොනවද ඇහෙන්නේ කියලා අහන්න. මොනවද ඇහෙන්නේ? ෆෑන් එකේ ශබ්ද. එතකොට ෆෑන් එකේ ශබ්ද කියන එක ඔබේ හිත පිහිටුවේ කොහෙද? ඒ වෙලාවේ හිත පිහිටුනේ කොහෙද? ෆෑන් එකක් මෙතන තියෙනවා. දැන් බලන්න දුරක් ළඟක් නිර්මාණය වුණා. කන මෙතන තියෙන්නේ ෆෑන් එක තියෙන්නේ අතන. එතකොට හිත පිහිටියේ එළිය ෆෑන් එකක් තියනවා කියලා හිතාගත්ත දැනග. හරි. ඔන්න දැන් දෝෂයක්. දැන් කියනවා ඊළඟ ස්ටෙප් එක. දැන් කියනවා
කිසිම නාමකරණයක් නැතුව සද්ද අහන්න කියලා. කිසිම නාමකරණයක් නැතුව සද්ද අහන්න කියලා. එතකොට මොකද වෙන්නේ? සද්ද හඳුනගන්නේ නැහැ. සද්ද හඳුනගන්නේ නැතුනට එකින් එකට පයින් ස්වභාවයක් තියෙනවනේ. එකින් එකට පයින් ස්වභාවයක්. එතකොට එතන තියෙන පිහිටීමේ දෝෂය මොකද්ද? ඒත් කන. ඒත් කනට විහිදලානේ. ඒත් ශබ්ද කියන එකට විහිදලා. දැන් කියනවා එකින් එකට පනින්න නැතුව ශබ්ද සියල්ල එකට ගලාගෙන එන්න ඉඩ දෙන්න. ශබ්ද සියල්ලම කනට ගලාගෙන එන්න ඉඩ දෙන්න. එතකොට මොකද වෙන්නේ? ඒවල ශබ්ද නිකන් එක ගොඩේ ඇහෙනවා වගේ ස්වභාවයක් ආවා. හරි. එතන පිහිටීමේ දෝෂය මොකක්ද? ඒත් කනට හිත විහිදලා. දැන් ශබ්ද කියන එක ඇහෙන්නේ ලොක ලොකු කතාවක් අපි ඊයේත් මේක කතා කරා. ශබ්ද කියන එක ඇහෙන්නේ කනට හිත ගියොත් විතරයි. දැන් ඔබේ කකුලේ යටිපතුලට හිත යොමු කරන්න. ඔන්න යටිපතුල දැනෙන. ඔබේ හුස්ම රැල්ලට හිත යොමු කරන්න. ඔන්න හුස්ම රැල්ල දැනෙන. ඊට පස්සේ ඔබේ ඔළුව මුදුනට හිත යොමු කරන්න. ඔන්න ඔළුව මුදුන දැනෙන. ඔබේ වම් අතට හිත යොමු කරන්න. දැනෙනවා. දකුණු අතට හිත යොමු කරන්න. කකුලේ වම් කකුල කියද්දි ඔන්න දැන් වම් කකුල හොයනවා. දැන් මොකද්ද වම් දකුණා? වම් කකුලේ මහපට ඇඟිල්ලට හිත යොමු කරන්න. දැන් තේරෙනවද මේ ගිහිල්ලා බැලුවහම පේනවා කියලා? අරමුණු අරගෙන බැලුවහම පේනවා. එතකොට අරමුණු අරගෙන බලනකොට පේන එකක් තියෙන්නේ. ඒ කියන්නේ සද්ද ඇහෙනව නෙවෙයි ඈ. සද්ද ඇහෙන්නේ නැහැ. සද්ද අහනවා. හිත එතනට යොමු කරාට පස්සේ ඒක ඇහෙනවා. එතකොට පිහිටීමේ දෝෂය මොකද්ද? කනට සිත පිහිටීම. එතකොට දැන් ඇහෙනවා කියන එකයි සද්ද කියන එකයි දෙකක් නේ. ඒක තේරෙනවද? සද්ද කියන එක වෙන එකක්, ඇහෙනවා කියන එක තව එකක්. ඒක තේරෙන්නේ නැද්ද? දැන් මෙහෙම බලන්න. දැන් සක්මන ගැන අහන්නේ. සක්මන් කරද්දී ඇවිදිනවා කියන්නේ ක්‍රියාවලියක්. ඇවිදිනවා කියන ක්‍රියාවලියේ ඔබට පේන්නේ යටිපතුල. යටිපතුල දැනෙන්නේ. ඇවිදිනවා කියන ක්‍රියාවලියට කිසිසේත්ම සම්බන්ධ නැහැ යටිපතුල. ඇවිදිනවා කියන්නේ ක්‍රියාවලියක්.
ඒ උනා හිත ගිහිල්ලා බලන්න වෙන එකක්. අර අවශ්‍ය කරන තැන නෙවෙයි බලන්නේ. ඒ දැන් මුලින්ම යෝගාවචරයට අපි කියනවා මේ බලන්න කියලා මුලින්ම වෙන තැනක් මේ හරි තැනට පෙන්නන්නේ නැහැ. දැන් මේ ගලාගෙන යන ගැලීම එකපාරටම අල්ලගන්න එකපාරටම කිව්වොත් ඉන්නේ ඇවිදීමට සතිමත් වෙන්න කිව්වහම ඒක කරගන්න බෑ. ඒ හින්දා කියනවා ඇවිදීමට කිසිසේත්ම අදාළ නැති යටිපතුලක් දෙනවා බලන්නයි කියලා. නිකන් එතකොට හිතෙන්නේ මේ ඇවිදිනවා කියලා කියන්නේ මේ යටිපතුල කියන්නේ. දැන් බලන්න ඔබ හුස්ම ගනිද්දී ආනාපාන සති සංඥාවට හිත යොමු කරද්දී මොනවාද දැනෙන්නේ? දැනෙන දැනීම් කියන්නේ ඈ කියන්නේ මොනවද දැනෙන්නේ ඈ උදරයේ පිම්බීම හැකිලිම. එතකොට හුස්ම ගන්න එකයි බඩයි කිසිම සම්බන්ධයක් නැහැ. සමහරුන්ට මෙතන දැනෙනවා කියන්නේ. උඩුතොලයි හුස්මයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? උඩුතොලට කිසිසේත්ම සම්බන්ධ නැහැ හුස්ම. හැබැයි අපි අර නසුරුදීන් ඉදිකට හෙව්වා වගේ මුලින්ම කියනවා එළිය තියෙන තැනකට ගිහලා හොයපන් කියලා. දැන් දාගෙන එළිය තියෙන තැන හොයනවා හම්බ වෙනවද? නැහැ. දැන් තේරෙනවද හොයන එකේ නෙමෙයි ප්‍රශ්නේ හොයන තැනේ අවුල තියෙන්නේ කියලා. ඔන්න දැන් 100 ඇඩ්වාන්ස් ලෙවල් එකට. දැන් හුස්ම රැල්ල කියන එක අම්මා හුස්ම රැල්ල කියන එක හුස්ම ගන්නවා කියන්නේ ක්‍රියාවලියක් නේ. හුස්ම ගන්නවා කියන ක්‍රියාවලියේ අපි හුස්ම ගන්නවා කියන ක්‍රියාවලිය අපේ හිත යොමු වෙන්නේ එක්කෝ බඩට. හුස්ම ගන්නවා කියන ක්‍රියාවලියට නෙමෙයි බඩ පිම්බෙනවා හැකිලනවායි පේන්නේ. එක්කෝ උඩුතොලට හිත යනවා. උඩුතොලට හිත යනවා කියනකොට හුස්ම ගන්නවා කියන එක නෙමෙයි පේන්නේ. උඩුතොලේ මේ දැනෙන නොදැනෙන එකක් පේන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ වෙන තැනක බලන් ඉන්න වෙන තැනක. දැන් මෙතන දැන් මේ කියන කතාව මම මේ කියාගෙන ඉන්නේ මේ අරමුණු බැලීමේ ප්‍රශ්නේ ගැන. කියන්නේ අපි බලන්න වෙන කොහෙද? අර නසුරුදීන මතක් කරගන්නකො. බලන්න වෙන කොහෙද? එතකොට මෙතන සක්මන් කරද්දී දැනෙන දැනීම හෝ නොදැනීම කය එකක්. සක්මන කියලා කියන්නේ ගලාගෙන යාමක්. ගලාගෙන යාමක් තියෙන්නේ. ඒකට කය අදාළ නැහැ. කය කියලා කියන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ. සක්මන කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝද? ඔබ ඇත්තටම සිද්ධ වෙන්නේ ක්‍රියාවලියක්. ඒ වුණාට ඔබට පේන්නේ නැහැ පදයක්. ක්‍රියාපදයක් දිහා ඇත්තටම වෙන්නේ ක්‍රියාපදයක්. ඒ වුණාට බලන්නේ නැහැ පදයක්. ඔව් ලියන්න බෑ. ඔව් ඉතින් ඇවිල්ලා දැන් ඉස්සරහට කමටහන් සුද්ධ කරන්න පර්යංගම තමයි ඈ. පර්යංග සක්මන් මේ කමටහන් සුද්ධ කරගෙන මේ අනිමිත්තේට එක්කන් එන්නේ. අනිමිත්තේට එනකම්ම කතා කරන්න දේවල් තියෙනවා. අනිමිත්තෙන් එහා පැත්තට අනිමිත්තේට ආවට පස්සේ එතනින් එහාට කතා කරන්න බෑ. නිමිති නැති තරම් අපිට කතා කරන්න පුළුවන් වෙන නිමිති. නිමිති ලෝකයේ පිළිබඳව තමයි කතා කරන්න පුළුවන්. නිමිති ලෝකයෙන් එහා පැත්තට තියෙන දේවල් කතා කරන්න බෑ. මොකද ඒවෙයි නිමිති නැති හින්දා.
තේරෙනවද? එතකොට මේ කතා කරන ඔක්කොම මොනවද? තඩි බොරු කියන්නේ. දැන් ඕගොල්ලෝ අහගෙන වැඳගෙන අහගෙන ඉන්නවා අන්තිමට මේ නිවන් සුවත් ප්‍රාර්ථනා කරනවා අද නියම දේශනාව කියන තඩි බොරු පච ටිකක් අහගෙන. ඈ? ඈ? ඔව් බොරු ඇත්තක් බොරුවක් කියලා දෙයක් හම්බ වෙනවා නම් බොරුවක් කියලා දෙයක් හම්බ වෙනවා නම් ඒ හම්බුන දේ බොරුවක්ද? බොරුවක් කියලා යම් කිසි දෙයක් හම්බ වෙනවා නම් ඒ හම්බ වෙන දේ ඒ හම්බ වෙන දේ ඇත්තක්ද? ඒකත් බොරුවක් නේ. බොරුවක් කියලා ඔබට යමක් හම්බ වෙනවා නම් ඒක ඇත්තක්ද? ඒකත් බොරුවක් නේ. ඒක තේරුම් ගත්තා නම් ඉවරයි. ඉතින් කමටන් ආයෙ සුද්ධ කරන්න ඕනේ නැහැ. ඒකට ගොඩ වෙලාවක් ගියා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්කයට හිඳ ගැනීමේදී මුලින්ම කය කෙරේ හිත යොමු වුණා. ටික වෙලාවකදී මෙයා ලියලා තියෙනවා. මේ ඊයාවු කෙනෙක්ද ඕනේ. පරයන්කයට ඉඳ ගැනීමේදී මුලින්ම කය කෙරෙහි සිත යොමු වුණා. ටික වේලාවකදී කන වෙත සිහිය පිහිටවීමෙන් ශබ්ද ඇහුණා. නැවත කයට දැනුණා පහසක්. නිසා නැවත කයෙම වෙනස් ස්ථානයකට හිත යොමු වුණා. මේ ආකාරයට කය හා කන වශයෙන් සිත පිහිටීමෙන් ඒ ආයතන ප්‍රකට වුණා. ටික වේලාවකින් සිත සමාධිමත් වීම නිසා සිත එහෙ මෙහෙ ගමන් කිරීම අඩු වුණා. හරි. දැන් මේ ඔන්න කමටහන ලියන විදිය එක්කෙනෙක් ලියලා තියෙනවා. දැන් මට ඒක කියන්න බැරුණා මේ වින්නාංශයට. මේ දැන් අපි බලන්න ඕනේ ඊළඟ පාර කයට දැනෙන දැනීම දිහා නෙමෙයි. අපි දැනගන්න ඕනේ සිහිය ඇඩ්වාන්ස් ලෙවල් එකට ඇවිල්ලා හිත දැන් කය ආධාර කරගෙන තියෙන්නේ කියලා එකයි දැනගන්න ඕනේ. එතකොට දැනීම අදාළ නැහැ. දැන් ආරම්භයේදී අපිට මොකද උනේ? පාවෙනවා, ගැස්සෙනවා. මේ ඊට පස්සේ ජෙට් එන්ජින් ඔන් වෙනවා. උඩ යන්න. ඊට පස්සේ S2 වහගෙන ඉන්නකොට එක එක බහුභූත එක එකව පේනවා, එලි මැවෙනවා. දැන් අපි ඊයේත් අපි කතා කළා කමඨහන අතික්‍රමණය කරලා දැන් ඔබට කිව්වේ කයේ දැනීමට හිත තියාගෙන ඉන්න කියලා. කයේ දැනීමට හිත තියාගෙන ඉන්න කිව්වහම හිත තියෙන්නේ කයේ කියලා දැනුවත් වීම මේ කියන්නේ. හිත මේ වෙලාවේ කයට අරමුණු වෙලා තියෙන බව දැනුවත් වීම. කමඨහන අතික්‍රමණය වීම මොකද්ද? හිත කයට යොමු වෙලා තියෙන බව අමතක වෙලා දැන් බලන් ඉන්න ඕනේ හිත දැන් කය අල්ලගෙන ඉන්නේ කියන එක. ඒක තමයි බලන් ඉන්න ඕනේ. ඒක දිහා බලන්නේ නැතුව දැන් හිත එක එකව පෙන්නනවා. හිත මේ කය ගැස්සෙනවා පෙන්නනවා, උඩ යනවා පෙන්නනවා. මේ ඇස් පහගෙන ඉන්නකොට එලි පෙන්නනවා. එතකොට දැන් කමඨහන අතික්‍රමණය කරගෙන ඉස්සරහට ගිහින් දැන් පෙන්නනේ වද බලනවා. ඔබට කිව්වේ හිත කයට යොමු වෙලා තියෙන බව දැනුවත් වෙන්න කියලා. ඔබ කරන්නේ ඒක නෙමෙයි. ඔබ හිත කයට යොමු වෙලා තියෙන බව දැනුවත් වීම නෙමෙයි ඔබ කරන්නේ. කයට වෙන්නේ මොනවාද කියලා බලන් ඉන්න එකයි ඔබ කරන්නේ. තේරෙනවද? ඒ කියන්නේ කමඨහන දීලා තියෙන පොයින්ට් එක නෙමෙයි එතනින් එහාට පැනලා.
අර බාහිර ලෝකේ ජීවත් වෙලා තියෙන පුරුද්ද. කාම ලෝකේ ඉඳන් ආපු පුරුද්ද. රූප ලෝකේට ආවට පස්සේ දැනෙන දැනීමට අවධානය තියන් හිටියට පස්සේ දැනීම අතික්‍රමණය කරලා ඊට පස්සේ ඔන්න උඩ යනවා කියනවා, ඔන්න පා වෙනවා කියනවා, දෙවිවරු පේනවා කියනවා, ආලෝක වෙනවා කියනවා. පෙන්නනෙව බලනවා. දැන් එයා නටනවා, ඒක බලනවා. මතක තියාගන්න, කමහටහන ඉස්සරහට ලියද්දී දැන් එන්න මේ කමටහනේ මේ දැන් මේ මෙච්චර කල් මේ ශා නියමයි කියලා මේ හරි තව පොඩ්ඩක් යන් කි මේව කළානේ. යා නියමයි ඕගොල්ලෝ නියමයි යා භාවනා කරනවා සුපිරියා කිය එකන් ගියානේ. දැන් කියනවා ඒ ඕගොල්ලන්ගේ මේ අර පොඩි ළමයි අර මොකක් හරි වැඩක් කරලා ඉවරලා පොඩි සෙල්ලමක් දිනලා ඉවරලා ඒවා සානියමයි නියමයි කියලා අර අම්මලා තාත්තලා අපුඩි ගන්න. ඒ වගේ වැඩක් කළේ. අර මේ දැන් ඇඩ්වාන්ස් වෙන්න ඕනේ. දැන් ඒක නෙමෙයි කරන්න ඕන. දැන් පෙන්නන්න ඕනේ. දැන් මේ දැනෙන දැනීම් මෙහෙම වුණා කියන එක නෙමෙයි. ඒක බාලාංශ ශ්‍රේණිය මේ පාඨමාලා. බාලාංශ ශ්‍රේණියේ දැන් ඇඩ්වාන්ස් වෙලා තියෙන දැන් තියෙන්නේ මොකද්ද? හිත මෙතන යොමු වෙලා තියෙනවා. හිත යොමු වෙලා තියෙනකොට ඒ දැනෙන දැනීම. ඒ දැනීමට හිත යොමු වෙලා තියෙන හිත ඔන්න ශරීරය දැනෙනවා. කනට යොමු වුණ හිත ඔන්න ශබ්ද ඇහෙනවා. ඇහැට යොමු වුණ හිත ඔන්න රූප පේනවා. සිත කියන දේ අහන හින්දා සිතුවිලි වැඩ කරනවා. දික්ත සුත මුත විඤ්ඤාත නිර්මාණය වෙන්නේ ඒ අරමුණට ඒ ආයතනයට හිත පැන්නොත් විතරයි. එතකොට කලින් දැන් අපි ආයතනය දිහා බැලුවේ නෑ. ආයතනේ වෙන්නේ මොකද්ද කියලා බැලුවා. දැන් අපේ සිහිය තියාගන්නේ අපි ආයතනය පිළිබඳ. දැන් මෙතනට යොමු වුණා. දැන් මෙන්න මෙතනට යොමු වුණා. දැන් ඔන්න ওই විදිහට තව ඇඩ්වාන්ස් කරමු. තව ඉස්සරහට තියෙනවා මේ පොඩ එක පාඩම් මේ ලෙවල් පන්තිය දෙන්න බෑනේ මොන්ටිසෝරි ළමයින්ට පාඩම්. මොන්ටිසෝරි ගිහිල්ලා 1 2 3 4 ගිහිල්ලා පාවසර 27 පාස් වෙලා 6 7 8 ගිහිල්ලා ඊට 9 10 11 O level ලියලා 12 13 A level ලියලා ඊට පස්සේ කැම්පස් යන්න තියෙනවා. එක පාඩම කැම්පස් පාඩම දුන්නොත් එහෙම කලන්ත 10 වැටෙනවා. ඉතින් දැන් පොඩ මේ එන්නේ. දැන් ඊළඟට කරන්න තියෙන්නේ ඔබ මේ දැනෙන දැනීම හිත මෙතනට ගියා කියලා දැනුවත් වී. මේ ආයතනය ආශ්‍රය කරගෙන ඉන්නේ කියලා දැනුවත් වී. හරි. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ඉදිරියට ගමන් කිරීම වෙනදාමෙන් නිහඬව කළ අතර පසුපසට ගමන් කිරීම මදක් බාධා සහිතව සිද්ධ වුණා. ලේනකුගේ ශබ්දය නිසා කනට සිත යොමු වුණා. පරයන්ක භාවනාව ටික වේලාවකදී යටිපතුල වේදනාව හා කෙල්ඩා නලියන ගතියක් වුණා. නිදිමත ස්වභාවයකට පත් වුණා. වරින් වර අවදි වුණත් නැවතත් නිදිමත වුණා. දරුවන් සාර. හොඳයි. දැන් මෙතන බලන්න ඉදිරියට ගමන් කිරීම වෙනදාමෙන් නිහඬව කර අතර පසුපසට ගමන් කිරීම මදක් බාධා සහිත වුණා. දැන් ඉස්සරහට නිකන් පුරුද්දටනේ යන්නේ. නිකන් අර හීනේ ඇතුලේ ඇවිදිනවා. ඕගොල්ලෝ හීනේ ඇතුලේ ඇවිදින්නේ. හීනේ ඇතුලේ සක්මන් කළා නෑනේ. හීනේ ඇතුලේ සක්මන් කරනවා සක්මන් භාවනාව කළා නෑනේ. හීනේ ඇතුලේ සක්මන් භාවනාව කළොත් එහෙම ඒ වෙලාවෙම දැනගන්නවා ඉන්නේ හීනෙක කියලා. හීනේ ඇතුලේ සක්මන් ඒක තමයි කියන්නේ පැය 24ම සිහිය පවත්වන්න කියලා. පැය 24ම සිහිය පවත්වුවාට පස්සේ එතකොට හීනේ ඇතුලේ පුරුද්දට වැඩ කරන්නේ.
දැන් නිකමට දැන් ඔය කට්ටිය ගාව ඇතිනේ ෆෝන් එකක් හරි කොළ කෑල්ලක් හරි මේ වතුර බෝතලයක් හරි ඒක පොඩ්ඩක් අතට ගන්නකො දැන්. දැන් ඔය ගත්තේ පුරුද්දට. දැන් තියන්නකො. බිමින් තියන්න. දැන් සිහියෙන් ගන්න. දැන් වෙනස තේරෙනවා. ඔන්න ඕක හීනය ඇතුලේ ගලොත් මේ ඉන්නේ හීනයක කියලා හවු වෙනවා. ඒකයි කියන්නේ මේක හැමතිස්සෙම සිහිය කියන එක පුරුද්දක් කරගන්න කියලා. මේ කෝක මෙහෙමයි කඩාගෙන වැටෙනවා කියන එකේ කොන්ද කෙලින්ද තියෙන්නේ කඩාගෙන වැටෙන තැන සිහියාවද මොකද උනේ කොහොමද ඒක කියන්නේ ඒ වෙලාවට තේරුණාද නිින්ද ගිහිල්ලාද කියලා ශරීරය පණ නැති වෙලා ශරීරය දැනීම නැති වෙලා එතකොට ඒක ඒ වෙලාවට මෙහෙමයි. ඕක හරියටම මේ සත්‍යමත් යෝගාවචරයට තේරෙනවා නිින්ද ගියාද නැද්ද කියලා. يعني නිින්ද ගියා නම් තේරෙනවනේ. يعني මෙහෙම කඩාගෙන වැටෙද්දී එයාට තේරෙනවා මේ සියුම්ම සිහිය තිබ්බයි කියලා. සමහරලාට මට භාවනා කරද්දී මේ කඩාගෙන වැටිලා කඩාගෙන වැටෙන ස්වභාවය තියෙනවා. ඒ කියන්නේ මුලින් කඩාගෙන වැටෙන එකට ඕකේ වුණා. පස්සේ කමටහන් සුද්ධ කරගෙන කියන්නේ එක විදියට ආරම්භරයසනේ අපි කළානේ. මුලින් දැන් ඔයගොල්ලෝන්ට මේ කියනවා වගේම තමයි අපේ ලොකෝ හාමුදුරුවෝ ඥානවීර හාමුදුරුවෝ එක විදියට එක දවසට එක කියනවා. මේමයි කියලා හරි ස්ථිර එකක් කියන්නේ. මේක මෙහෙමයි කියලා හරි එකක් කියන්නේ. මොකද හරි එකක් කියලා ගන්න නැහැ. සිහිය වඩන්න හරි එකක් කියලා ගන්න නැහැ. ඉතින් අපිට අපේ තියෙන කොංගමට අපි හරි එකක් හොයන්න හදනවා. සිහියෙන් ඉන්න හරි ක්‍රම වේදයක්. එතකොට ඒ දවස්වල කොන්ද මෙහෙම පහත් වෙලා මෙහෙම එතකොට ලොකු හඳුනන කොන්ද පහත් වෙනකොට මේ පහත් වෙන බව දන්නවනේ. ආයෝක දිගාරින්න ඕනේ නැහැ. මේ පහත් වෙලා තියෙන බව දැනගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ ඕම ඉඳලා ඉවරලා කෙලකලාගෙන් නිින්ද යනවා. හැබැයි නිින්ද ගියාට මාර වැඩේ කියන්නේ මම ගොරවනවා මට ඇහෙනවා. ඔව්. මම ගොරවනවා මට ඇහෙනවා. ඉතින් ඒකත් ඇහිගෙන ඉන්නකොට එහා පැත්තේ ඉන්න හාමුදුරුවෝ තට්ටුවක් දානවා. මේ නැගිටපන්. ඊට පස්සේ මම නැගිටලා කියනවා මං ගොරවනවා මට ඇහුණා. අනේ ඵලයන්. ඒ කිව්වට විශ්වාස කරලා ලොකු හාමුදුරන්ට කිව්වා මේ ගොරවනවා මට මේක මම ගොරවනවා මට ඇහුණා. මම මේක අහහා ඉන්නකොට එහා පැත්තේ ඉන්න හාමුදුරුවෝ තට්ටුවක් දාලා නැගිට්ටුවා. භාවනාව කැඩුණා. ඊට පස්සේ මගෙන් කිව්වා මේ කේන්ති ගියාද කියලා. මං කිව්වා නෑ මට මේ මං එයාට කිව්වා මම නිදාගෙන නෙමෙයි හිටියේ මට ගොරවනවා මට ඇහුණයි කියලා. එයා පිළිගත්තේ නැහැ කියලා. ඊට පස්සේ කමටහන සුද්ධ කළා. ඇයි එයාට ඒක පිළිගන්නවන්න හදන්නේ? මම පොර ඔයාට වඩා හොඳ තැනක මම මේ ඉන්නේ. ඔයා මේ හිතන් හිටියට මේ මට ගොරවනවා දැන් මට ඇහෙනවා ඈ. ඔයාට ඇහෙන්නේ නැහැ නේ ඌ වගේ එකකින්. තේරුණා? ඒ වගේ මේ අපි අර භාවනාව කරගෙන යද්දී කියන්නේ කොන්ද මෙහෙමයි කියන්නේ මෙහෙ ඔතන හොඳ පොයින්ට් එකක්. ඒ කියන්නේ බෙල්ල මෙහෙම පහත් වෙනකොටම අපි දන්නවා අපිට සිහිය තියෙනවා.
අපි එක්කෝ ඒකට ඉඩ දෙනවා. ඒකට ඉඩ දෙන්නේ තීන මිද්ද ස්වභාවයට අහු වෙලා. නැත්තම් සමාධියට අහු වෙලා. මොකක් හරි හසු වීමකට තමයි අපි ඒකට ඉඩ දෙන්නේ. නැත්තම් ආර පරිශ්‍රණය තුල ඉන්නකොටත් ඒකට ඉඩ දෙනවා. දැන් අපි කලේ එහෙමනේ. ආර පරිශ්‍රණය තුල මොකද්ද වෙන්නේ කියලා බලන්න ඒක කරලා තියෙනවා. ඊට පස්සේ මෙහෙම බෙල්ල මෙහෙම පහත් වෙනකොට ආයි කෙලින් කරගන්න පුළුවන් ඕනේ. එතකොට සමාධිය කැඩෙනවා. දැන් සමාධියක් නෙමෙයි යන්නේ ගම තේරෙනවද සමාධියක් ඇතුළට යනවායි කියලා. මෙහෙම කොන්ද ආයි කෙලින් කරපුව ගමන් නිකන් ආයි පියවි ලෝකයට ආවා වගේ. අර මේ හිනාස කමටහන් ලිව්වේ නොදැනීගෙන ගිහිල්ල ආයි දැනීම හොයාගෙන ගියා වගේ. දැනීම හොයාගන්න නෙමෙයි අපිට ඕනේ බෙල්ල කෙලින් කරන්න. ඊට පස්සේ ආයිත් අර නිකන් පස්සට එනවා ආයි ගොරෝසු ස්වභාවයක් ඕලාරික ගතිය. ආයි ඕලාරික ගතිය ඇවිල්ලා ආයි හිමීර තමයි යන්නේ. හොඳයි ඒක බලන්න සමාධියට තණ්හාවක් තියෙනවා නම් සමහරලාට බෙල්ල කෙලින් කරගන්නේ නැහැ. අන්න එක තමයි. ඒ දකින්න බව තණ්හා. හොඳ ඒ කියන්නේ ඒක බලන්න තණ්හාව ගතිය. ඉතින් ඔය සමාධි සුට්ටක් කරන්නයි කියලා මුකුත් වෙන්නේ නැහැ නාර ගවේෂණය කරන්න. ඒක එක විදිහට කරලා බලන්න. නින්ද යන්නේක නින්ද දැන් මෙතන හොඳ තැනකට ආවේ. කමටහන් දෙයක් තියෙනවා. නින්ද යන්නේකට මරු තැනක් ඔතන ඔබ ඇඳට ගිහිල්ලා නිදා ගන්නකොට නින්දට යන අවස්ථාවේ ඔබ අතහැරලා දානවා යම් කිසි තැනකදී. ඔබව අතහැරලා දාන තැන තමයි ඔබට නින්ද යන්නේ. හොඳට බලන්න දැන් අද නින්දට යන වෙලාව ඇඳට ගිහිල්ල ඉවරලා ඔය මේ මොකක් හරි ගැන කල්පනා කර ඉන්නවා. මොකක් හරි එක්කෝ එහෙම ඉන්නවනේ සිතවිල්ලක් අස්සේ ඉන්නවනේ. එහෙම නැතුව නිකන් අතහැරලා දානවා. මම දැන් ඕකේ වගේ තැනකද මම මාව අතහැරලා දානවා. මම මාව අතහැරලා දැම්මට පස්සේ තමයි නිින්ද යන්නේ. ඒ කියන්නේ ඔන්න ස්විච් එකක් තියෙනවා. ස්විච් එක ඔබන්නේ ඔබ. ස්විච් එකක් ඔබනවා. ගැස්සෙන ස්වභාවයේ එන්නේ රූප තලයේ ඉඳන් අරූප තලයට සංක්‍රමණය වෙන අවස්ථාවලදී මුලින් ඕක එනවා. ඒ කියන්නේ නොදැනෙන තැනකට සිහිය යද්දී දැනෙන තැනක ඉඳන් නොදැනෙන තැනකට සිහිය යද්දී හිත පුරුදු නැහැ නොදැනෙන තැන. හිත නොදැනෙන තැන පුරුදු නැති ඉඳන් ආයි අර සිහිය ඇදලා ගන්නවා දැනෙන තැනට. ඕක සමහරලාට මේ නිින්ද යන අවස්ථාවලදී එන්න පුළුවන් ඇඳේ ඉඳන් ඇඳ උඩටම වැටෙන්න. ඩොග් ගාලා ඇඳේ ඉඳන් ඇඳටම වැටෙන ඩොග් ගා. තීන විද්ද ගතියක් නෙමෙයි. සිහිය පව ඒ කියන්නේ සිහිය හොඳයි. සිහිය වැඩ කරලා තියෙනවා. හැබැයි හිත දැනීම අතහරින්න කැමති නැහැ. දැන් හිතට පුරුදු සිහියෙන් ඉඳලා දැනීමත් එක්ක නොදැනෙන තැනට යද්දී අර වේණින් වහන්සේ යන ගමන් අරක හෙව්වා වගේ. සක්මන් කරන ගමන් නොදැනීම යද්දී මේ දැනීම ආයි හෙව්වා වගේ. හිත හොයනවා ආයි දැනීම. එතකොට ඩොක් ගාලා එනවා. ඕක මුලින් ඕක එනවා. මේ අරූපේ ඉඳන් රූපේ ඉඳන් අරූපයට සංක්‍රමණය වෙන අවස්ථාවේ හැමෝටම ඔය අත්දැකීම තියෙනවා. කිසිම දෙයක් අල්ලන්න එපා. අල්ලගෙන ඉන්න බව දැනුවත් වෙන්න. නෑ. කිසිම දෙයක් අල්ල ගන්න එපා. අල්ලන් ඉන්න බව දැනුවත් වෙන්න. අල්ලගෙන හිටියට කමක් නෑ. හැබැයි අල්ලගෙන ඉන්න බව දැනුවත් වෙන්න. ඒක තමයි සිහිය. සමාධියට හවු වෙලා ඉන්නවා කියන තැන සිහිය නෑනේ. සමාධියට මත් වෙලා ඉන්නේ. සමාධියට හවු වෙලා ඉන්නවා කියන තැන සිහිය තිබ්බොත් සමාධියට හවු වෙලා නැහැ. තේරුණාද? සමාධියට හවු වෙලා තියෙන බව දැනගන්න. එතකොට හසු වෙන්නේ නැහැ. මැස්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බොබින් නූල නැහැ යට. ඉදිකට මෙහෙම යනවා විතරයි.
සිහිය කියන්නේ බොබින් නූල ගලවලා දාන්න. සිහිය නැහැ කියලා කියන්නේ බොබින් නූලක් තියෙනවා. මැස්මක් වදිනවා. ගැටයක් වදිනවා. දරුවන් සරණ පර්යංක භාවනාවේදී පිම්බීම හැකිලිම ප්‍රකට දැනුම අතර පොළවේ සීතල ගතිය යටිපතුලට දැනුනි. ඔව් එතකොටත් අර කියන්න තියෙන අර දැනීමටනේ හිත ගිහිල්ලා තියෙන්නේ. දැනීම කියන්නේ හිත අල්ලන් ඉන්නනේ. පිම්බීම හැකිලිම ප්‍රකටව දැනුන අතර. ඒතකොට පිම්බීම හැකිලිම දැනෙන තැන හිත කොහෙද තියෙන්නේ? කොහෙද පිම්බෙන එක හැකිලෙන එකයි දැනුනේ කොහොමද? නහයෙන්ද? කනෙන්ද? කොහෙද ඒක දැනුනේ? ඈ? පිම්බීම හකුලම නහය මෙහෙම හැකිලෙනවා දැනන්න පුළුවන් වෙන මේ ඔයාද ලිව්වේ මේ කමටහන? පිම්බීම හැකිලිම කියන එක දැනෙන්නේ දැන් පිම්බීම හැකිලිම දැනනවා කියන එක වෙනයි. එතකොට ඩීටේල් එක හරියට ලියද්දී තේරෙනවද දැන් මේක දැන් අපි එක එක විදියට ලියද්දී මේ අපි ලියන්නේ මේ අදාළ දේ නෙමෙයි කියලා. ඒ කියන්නේ හිත දැන් මෙතන නහය ගාව තිබ්බේ. එක්ක හිත තිබ්බ බඩ ගාව. එක්ක හිත තිබ්බ යටිපතුල ගාව. ඒක කියන්නේ නැතුව පිම්බීම හැකිලිම කිව්වහම එතකොට භාවනා කමටහන් සුද්ධ කරන එක්කෙනා කල්පනා කරනවා දැන් කොහෙද මෙයාගේ හිත දීලා තියෙන්නේ? බඩේ තියෙන්නත් පුළුවන්, පපුවේ තියෙන්නත් පුළුවන්. නහය පිම්බෙනවා හැකිලෙනවද මේ කියන්නේ? කම්බුල් පිම්බෙනවා හැකිලෙනවද මේ කියන්නේ? නැත්නම් මුළු ශරීරේම මෙයාට අහු වෙලාද පිම්බෙනවා හැකිලෙනවා කියලා? එහෙනම් කමඨාන ලියද්දි දැන් කමක් නැහැ. ඉස්සරහට දැන් ඒකනේ අපි මේ කතා කරගෙන එන්නේ. ඉස්සරහට හිත හවු වෙලා තියෙන තැන හරියටම හඳුනගන්න. ඒකේ ලක්ෂණ නෙමෙයි. ඒ කියන්නේ මේ ශරීරයේ උඩ යනවා පහත් වෙනවා එව්ව නෙමෙයි දැන්. ශරීරයට හිත ගිහිල්ලා තියෙන්නේ. ශරීරයට හිත ගිහිල්ලා තියෙන ඉඳන් කමඨහන අතික්‍රමණය කළා තමයි අනිත් ඒවා ගැන කියන්නේ. දැන් අර කලින් කමඨහනෙත් තිබ්බ මේ ලේනෙක් කෑ ගන්නවා ටුක් ටුක් ගන්න මේ ගියා කියලා සිත පිට. එතකොට ලේනෙක් කියලා කියන්නේ ලේනද? මේ ලේන ටුන්ටුන් ගෑවේ මට සක්මන් කරන්න එපා කරවන්නද? එතකොට දෝෂය තියෙන්නේ කොහෙද? ලේනගේද? හිතට එතන ඇල්ලුවා. ඒ කියන්නේ නාමකරණයකුත් ආවා. ප්‍රශ්නයක් නැහැ. සක්මන් කරන එකම කරගෙන ඉන්න ඕනේ කියලා එකක් නැහැ. ලේනා ගාවටත් හිත ගියාට පස්සේ ඒක දැනුවත් වුණා නම් ප්‍රශ්න ඉවරයි. ඒකට අධෛර්යමත් වෙන්න එපා. මේ අර එතකොට මොකදද ඔතන දැන් තියෙන ප්‍රශ්නේ? දැන් අර කිව්වත් වගේ මේ දැන් තියෙන ප්‍රශ්නේ සක්මන් කරන්න ඕනේ කියලා පිටගෙන ඉන්න. සක්මන තුල හිත පිටවගෙන ඉන්න. සක්මන කැඩුනා. සක්මන කරන්න බැරි වුණා. සක්මන තුල සිහිය නැති වුණා කියන පසුතැවිල්ල එනවා ඊට පස්සේ. කනස්සල්. ඒකයි කියන්නේ මේ හැම මොහොතකම දැනෙමින් පවතින මේ වර්තමාන මොහොතේ පිහිටීමේ දෝෂය හඳුන ගන්න කියලා. ඒක තමයි කියන්නේ මේ ශරීරය දැන් කනට හිත යොමු වුණාට පස්සේ කන ගාව හිත පිහිටියා. ශරීරය දැනීමට හිත පිහිටියා. එතකොට දැන් ඔබ හැමදෙස්සම දැන් සක්මන් කරද්දී සක්මන් කරන බව දැනගෙන ඉන්න ගියාම
ලේනෙක් ටින් ටින් ගැව්වට පස්සේ සක්මන අවුල් වුණා කියලා අප්සෙට් යනවා. ඒ කියන්නේ කොතනද පිහිටලා තියෙන්නේ? සක්මන් කළ යුතුයි කියන තැනක පිහිටලා. අන්නේ ඒ පිහිටීමේ දෝෂය හඳුනගන්න. ඔව් නම් දාගන්න එපා ඉතින්. පිළිගන්න පුළුවන් වීම නෙමෙයි. ඔව් පිළිගන්න පුළුවන් වීම කියලා කියන්නත් පුළුවන්. ඒ හිත හටගත්ත තැන දැකින්න. හිත හටගන්න කන හරහා. ඇහැ හරහා. නහය හරහා. ශරීරය හරහා. මේ එළිය තියෙන එකක් නෙමෙයි. දැන් මෙතනට යමු වුණා. මෙතනට යමු වුණා. මෙතනට යමු වුණා. කියන එක දැනුවත් වෙන්න. ඔව් ඒ වෙලාවේ හිත ගිහිල්ලා අල්ලන්නේ කොහෙද කියලා බලනවා. අල්ලනවායි කියලා කියන්නේ පිහිටනවා කියන එක. ඊට පස්සේ ඔබට පසුතැවීමක් දැනෙනවා නම් අයියෝ මේ සිහිය පිට ගියා කියලා. එතකොට සිහියෙන් ඉන්න තැනක් ඔබ හදාගෙන තියෙනවා. මෙතන සිහියෙන් ඉන්න ඕනේ කියලා එකක්. ඒක දෝෂයක්. සිහිය කියන්නේ එහෙම ඉන්න ඕන තැනක් නෙමෙයි. එව්රිවෙයා සිහිය. හැම තැනම සිහිය. හැම වෙලාවෙම සිහිය. හැම මොහොතකම සිහිය. එතකොට ඔබ හිතන් ඉන්න සක්මන තුල විතරයි සිහිය තියෙන්න ඕනේ කියලා. ඒක දෝෂයක්. ඔය සිතුවිලිත් එක්ක යන ගමන් සිතුවිලිත් එක්ක යන බව දැනුවත් වෙන්න. සිතුවිලිත් එක්ක යනකොට සිතුවිලිත් එක්ක යන බව දැනුවත් වුණාට පස්සේ සිතුවිලිත් එක්ක යන එක නතර වෙනවා. ආයි ගන්න එපා හුස්ම රැල්ලට. ඒක තමයි දෝෂේ. ආයි ගෙන්නන්න හදනවා. මේ දුවන එක්කෙනාව ආයි ගෙනල්ලා මෙතන තියන්න හදනවා. ආයි දුවනවා. අර මොකද්ද ඌඩල්ලව මෙට්ට උඩ තියන්න බෑ වගේම එකක් නේ. මොකද මේ ඌරව ටයිල් පොළවේ තියන්න බෑනේ. ඕගොල්ලෝ හදන්නෙම ඌර එක්ක ගෙනලා ටයිල් පොළවේ තියන්න. ඌ ආයි යනවා මඩ ගොඩට. ආයි ගෙනල්ලා ටයිල් පොළවේ තියන්න හදනවනේ. ආයි යනවා මඩ ගොඩට. දැන් ඕක මොකද වෙන්නේ? ඌරව ටයිල් පොළවේ ඌට යන්න බැරි වෙන්න දොරවල් එක ලොක් කරලා මෙහෙම තියෙනවා. ඌරට මොකද වෙන්නේ? ඌට අසනීප හැදිලා ડિප්‍රෙෂන් හැදිලා. දැන් මොකද කරන්න තියෙන්නේ? ඌරව ටයිල් පොළවේ තියන්නේ නැතුව ඌරට මඩ නාන්න දීලා ඒ මඩ නාන ඌර දිහා බලන් ඉන්නයි තියෙන්නේ. ඉතින් ඒක තමයි ගැටලුව. ඔබ කොයි වෙලේවත් ඌරව ටයිල් පොළවේ ගෙනල්ලා හදන්න ලෑස්ති වෙන්න එපා. මුලින් ඔබට මුලින්ම කියනවා ඌරව ගෙනල්ලා ටයිල් පොළවේ පොඩ්ඩක් තියලා බලන්න කියලා. මුලින් කියනවා. තිබ්බට පස්සේ තේරෙනවා ඌට ටයිල් පොළවේ ඉන්න බෑ ආයෙ දුවනවා කියලා අර පැත්තට. ඊට ආයෙ ගෙනල්ලා තිබ්බම ආයෙ දුවනවා. දැන් මොකද කරන්නේ? ඕක තේරුම් ගත්තට පස්සේ අර ගහන්න ගුටි කන එකක් මෝඩයා ගුටි කන්න ගහන එකක් මෝඩයා කියන්නේ. හරිද මං කිව්වා? වදින්න ගහන එකක් මෝඩයා ගහන්න වදින එකක් මෝඩයා කියලා. ඉතින් එහෙම මෝඩෙක් වෙන්න එපා. ඒ සමත යානේ සමතේ එහෙම කරනවා. නමුත් අපි සමතේ මුලින් උගන්වලා ඉවරලා විපස්සනාවට කියනවා. විපස්සනාවට පාර ගියද්දී අපි එතනටම ආයි යන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. දැන් යාව කඹේ ලෙහලා තියෙන්නේ. ගොනාගේ කඹේ ලෙහලා තියෙන්නේ. ගොනාට ඕන තැනක යන්න දෙනවා. ඒ යන දිහා බලාගෙන ඉන්න උඩකින්. සමත යානේ එහෙම නෙමෙයි. ගොනාව ගැට ගන්නවා කඹේ. කඹේ ගැට ගැව්වම එයාට සීමිත පරාසයක් විතරයි සැරිසරන්න පුළුවන්. මුලින් අපි ගොනාව එහෙම කඹේ ගැට ගහලා තියෙනවා. සිත හඳුන ගන්න. සිහිය හඳුන ගන්න. පස්සේ කඹේ ලෙහනවා. කඹේ ලෙහලා උඩකින් නම් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ පේනවා අර අල්ලපු වත්තට ගිහිල්ලා තනකොළ කනවා, අර එහෙ යනවා, මෙහි යනවා, එහෙ යනවා හැමදාම. ඒක තමයි ඇඩ්වාන්ස් කියලා කියන්නේ. එතකොට හැමදාම අපිට වාහනේ එලවන්න කාපට් පාර විතරක් තියලා හරියන්නේ නැහැ.
දක්ෂ ඩ්‍රයිවර් කෙනෙක් කියලා කියන්නේ වලවල් සහිත පාරේ වාහන පදින්න පුළුවන්කම. ඉතින් දක්ෂ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න. දැන් ඔය මේ කවුද මන් දන්නේ අපේ අර ජෙමිනි ගාම්ම බැට් එකක් ගෙනත් දීලා පොඩි හාමුදුරන්ට දැන් බෝලෙත් නැහැ හැබැයි. මේ බැට් එකක් ගෙනත් දීලා සෙල්ලම් කරනවා. එක දවසක් විහාරි මේ දත් පිටි කාගෙන දානවා බෝලයක්. වේගෙන් බෝලයක් දැම්මා. එතකොට අර විරිය හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ කේන්ති ගිහිල්ලා මේ ඔයා මේ හයියෙන් බෝල දාන්න එපා හිමින් දාන්නකෝ අප්පා. දැන් අපි දැන් ක්‍රිකට් දැන් වර්ල්ඩ් කප් එකට ගිහිල්ලා මේ ඔයා හිමින් දාන්නේ කියලා කියනවද? දක්ෂ බැට්මන් කෙනෙක් වෙන්නේ නැහැ නේ එහෙම. ඕන දාන ඕන බෝලයකට ගහන්න පුළුවන් වෙන්න බෑ. ඒකනේ දක්ෂකම කියන්නේ. එතකොට අපේ දක්ෂකම අපි වර්ධනය කරගන්න ඕනේ. හැමදාම මේ මෙහෙම දාන්න. මුලින් කමක් නැහැ. බැට් එක පොඩ්ඩක් පුරුදු වෙනකම්. ඔව්. බැට් එක පොඩ්ඩක් දැන් බැට් එක පුරුදු වුණාට පස්සේ ඕන විදියකට දාපන් මං ගහන. අන්න ඒක තමයි මේ දක්ෂ බැට්මන් කෙනෙක්ගේ වැඩි. එතකොට මේ තව මොනවා හරි අහන්න තියනවද? ඉක්මනට අපිට විනාඩි 5ක් වගේ ගන්න. කියන්නේ ඔබේ හිත වේගවත් නම් ඒ කියන්නේ පොඩ්ඩක් ඔය කේන්ති ගිහලා ඉන්න වෙලාවට පස් කනවනේ. ගාලා. පස් කාගෙනනේ ඇවිදින්නේ. ඔය කේන්ති ගිහලා ඉන්න වෙලාවට සක්මන් කරන්න ඕන. දඩින් ඩොඩොන් ඩොන් ඩොන් ගගා තමයි ඇවිදින්නේ. ඔක ටික වෙලාවක් කොහොම කරගෙන යද්දී කේන්තිය නැති වෙගෙන යද්දී ශරීරයේ සක්මන මම හිමින් වෙනවා. හිතේ වේගය ඒ කියන්නේ වෙනස් කරන්න දඟලන්න එපා කිසිම තැනකදී. ඔබට එන හැඟීම වෙනස් කරන්න හදන්න එපා. ඒකට සතිමත් වෙන්න. ඒක තමයි කරන්නේ. එතකොට ඒ වෙලාවේ ඒ දේවල් දැනගන්න. දැන් හැමතිස්සෙම දැන් අපි සක්මන් පර්යංක තුලදී සිහිය පවත්වලා දැන් ඔයගලන්ට තේරෙනවද මේ සක්මන් පර්යංකයෙන් එන්න මම මේ අයින් කරනවා කියලා ඔයගලන්. සක්මන් පර්යංක කරන්නයි කියලා දැන් මේ සක්මන් පර්යංක තුල නෙවෙයි කතාව තියෙන්නේ කියලා නිකන් පොඩ්ඩක් තේරෙන්නද ප්‍රඥාවට. දැන් සක්මන් පර්යංක මුලින්ම දෙනවා. දැන් පොඩ ඔයගලගේ එදිනදා ජීවිතේට සිහිය පවත්වන්න පොඩ්ඩක් ගේනවා. දැන් පොඩ්ඩ ඒ තැනට ගේනවා ඉමීට. හරි එහෙනම් අපි අවසන් කරමු. එහෙනම් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.